හයි ළමයි මම හිතන්නේ ඔයාලා හැමෝම දන්න දෙයක් තමයි 11 කියලා කියන්නේ. අද ඇවිල්ලා හරියටම නොවැම්බර් 12 වෙනිදා. එතකොට ඊයේ තමයි නොවැම්බර් 11 තිබුණේ. මම හිතුවා අද මගේ ගිය අවුරුද්ද කියන්නේ මම ෆස්ට් ටයිම් ඔය 11 වල කරන ඔය අර යුනිවර්සල් කතා කරන එක ඒ කියන්නේ විශ්වයට කතා කරන එක ඒක මම ගිය අවුරුද්දේ තමයි පටන් ගත්තේ. ඒ කියන්නේ 2024 නොවැම්බර් 11 තමයි මම ඒක ෆස්ට් ටයිම් try කරේ. ඒ කියන්නේ ගොඩාක් මම දැකලා තියෙනවා හැමෝම වගේ කරනවා. හැබැයි ඒක මොකක්ද කියලා මට කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ. මම ඉතින් ෆස්ට් ටයිම් එක ඔය වීඩියෝස් දැකලා එකපාරක් try කරා. ඉතින් ඒ අවුරුද්දයි මේ අවුරුද්දේ මම මේ අවුරුද්දේත් ඒක අනිවාර්යයෙන්ම කරා. හේතුව ඇත්තට මම ගිය අවුරුද්දේ කරපු දේවල් එක්ක බැලුවාම මේ අවුරුද්දේ මම සාමාන්‍යයෙන් සක්සස් කියන තැන මම දකිනවා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මම ගිය අවුරුද්දේ කරලා ඒ ලියපු ලෙටර් එක ඒ චීට් එක මම මේ අවුරුද්දේ අලුත් එක ඒ කියන්නේ මේ අවුරුද්දේ කරපු එක අරන් තියනකොට මම ගිය අවුරුද්දේ අරන් කියෙව්වා. ඇත්තටම මටත් හිතාගන්න බෑ. ඒක මම හිතුවෙත් නැති දෙයක්. මටත් හිතාගන්න බෑ ගිය අවුරුද්දේ මම මේ ලියලා තිබුණ දේවල්. ඇත්තට මේ අවුරුද්දේදී මම කියන්නේ 100ක් කියලා. නමුත් 80%ක ප්‍රමාණයක් මට මේ අවුරුද්දේ ඒක මට ලැබිලා තියෙනවා. සහ සමහරක් දේවල් ඒ ටාගට්ස් වලට යන්න ඕන පාරවල් මම හදාගෙන දැනට තියෙනවා. මේ අවුරුද්දේ මම ඒ කියන්නේ මේ අවුරුද්දේ මම ලිව්වේ මේ ඒ දේවල් එක්ක බැලුවම මේ අවුරුද්දේ තවත් ඒ දේවල් වැඩි දියුණු වෙලා මීට වඩා උසස් තැනකට ඇවිල්ලා එහෙම කියලා. නමුත් ගිය අවුරුද්දේ මම ඊයේ මගේ ෂීට් එක මම ඒක කොට යටින් තමයි තියන්නේ. ලෙටර් එක මම හරියටම ගිය අවුරුද්දේ නම් මම කරපු වෙලාව මට මතකයි. නමුත් මම මේ අවුරුද්දේ හරියටම නොවැම්බර් 11 වෙනිදා උදේ 11:11ට තමයි යුනිවර්සල් එකට ලෙටර් එක ලියන්න පටන් ගත්තේ. කියන්නේ මම එතකොට ඔෆිස් හිටියේ. මම ඔෆිස් එකේ ඉඳගෙන මම ඉයර්පොඩ්ස් ගහගෙන අර පොසිටිව් වයිබ් මියුසික් එකක් තියෙනවනේ. ඒ මියුසික් එක ප්ලේ කරගෙන මම මගේ හිතේ තියෙන දේවල් ඒ ලෙටර් එකේ වටේ පිටේ සද්ද මොකද ඇහෙන්නේ නැති වෙන. හරියම හිත නිදහසේ ලියුවා එක. ලියලා මම ඔෆිස් එකේදී ඒක නවලා අන්ලොක් කරලා ඒක බෑග් එකේ දාගෙන ආරන් තියන් ආවෙලා ගෙදර ආව ගමන් මම ඒක මගේ කොට්ට යටින් තිබ්බා. ඒක තියෙනකොට මම ගිය අවුරුද්දේ එක අරගත්ත එළියට අරගෙන ඒ කියන්නේ මට අයිඩියා එකක් තිබුණේ නැහැ මම ගිය අවුරුද්දේ කරපුවා මේ හරි ගිහිල්ලා එහෙම කියලා මට ඇත්තටම එහෙම මතකයක් තිබුණේ නැහැ. මම ගිය අවුරුද්දේ එක අරගෙන අරිත් එක ඇතුලෙන් තියලා මම නිකන් වොෂ් එකක් දාලා මගේ වැට් ටික ඉවර කරගෙන ඒ ලෙඩ එක දිගහැරන කියෙව්වා මොනවද මම ගිය අවුරුද්දේ ලියලා තිබුණේ කියලා. ඒ ලියපු දේවල් 80%ක් මේ වෙනකොට මට ලැබිලා තියෙනවා. මම ඒක ඒ කියන්නේ මට ඒක අත්දැකීම් තියෙනවා. ඒ දේවල් ඇත්තට මට 100%ක් ලැබුණා නැති වුණා 80%ක් ලැබිලා කියලා. ඉතින් මම හිතනවා මේ අවුරුද්දේ ඒකේ විදිහටම වෙයි කියලා. මම ඊට පස්සේ ගිය අවුරුද්දේ ෂීට් එක අරගෙන පිච්චුවා. ලියවලා කියවලා ඊට පස්සේ මම විශේෂයෙන්මත් ස්තුති කරලා මට ඒ තැනට මට දැනනවත් නැතුව මාව ඒ තැනට එක්කන් ගියාට මේ දේවල් මට ලබා දුන්නාට ඒ හැම එකටම ස්තුති කරලා මම ඒ ෂීට් එක පිච්චුවා. ඉතින් මේ අවුරුද්දේත් මම ඒක කරා. මට ඇත්තටම හරිම සතුටුයි. මම හිතුවා ඒක ඔයාලත් එක්කත් පොඩ්ඩක් ෂෙයා කරගන්න කියලා. මොකද ඇත්තටම මේක වුණානේ. ඒක වුණා නිසා මේ අවුරුද්දේ ඒක කරන්නේ. මම හිතනවා මේක හැමෝම කරන්න ඇති කියලා. ඒක ඇත්තටම විශ්වාස කරන්න පුළුවන් දෙයක් කියලා පෙන්වන්න තමයි මම ඔයාලට අද මේ වගේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුනේ. ඇත්තටම අත්දැකීම් සහිතව මට මේ දේවල් මම ප්‍රාර්ථනා කරපු දේවල් මට ලැබිලා තියෙනවා. ඒක නිසා ඔයාලත් ඇත්තටම ඒක ඇත්තක් කියලා විශ්වාසයෙන් ඒක කරන්න. මොකද අපි කරන හැම දෙයක්ම පොසිටිව් විදිහට හිතලා ඕනේ කරන්න. ඒ නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම මේක try කරන්න. ඔය level 11 එක නැතුණාට ආපහු ඉස්සරහට තව එකක් තියෙනවා. මට ඒක හරියට මතක නැහැ. මම ඒකට ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. ඒක මට හරියටම හොඳට ඒක මමත් ඒක හොඳට ස්ටඩි කරලා ඉවරලා මම ඔයාලට ඒකේ වීඩියෝ එකක් දාන්නම්. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඇත්තටම මේක හරිම ඇත්තටම අපි අදහන ආගම් තියෙනවානේ. ඒ හා සමානව ඔය විශ්වයට කතා කරන එක, විශ්වයට ස්තුති කරන එක ඇත්තක් කියන විදිහට ඒක ඇත්තම වෙන දෙයක් කියන විදිහට හිතලා දැකලා ඔයාලත් ඒක එකපාරක් හරි try කරලා බලන්න. next year වෙනකොට ඔයාලට හිතා ගන්න බැරි විදිහට ඇත්තම ඔයාලා හිතපු දේවල් ලැබිලා තියෙන්න පුළුවන්. අපි නොදැනුවත්වම ඒක අපිට ලැබිලා තියෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් මම අද මේ වීඩියෝ එක කරේ මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක share කරගන්න. එහෙනම් අපි මම next year වෙලත් මේ වගේම වීඩියෝ එකක් කරන්න අදහසක් තියෙනවා මේ මෙමරි එක බලලා next year වෙලත් මේ
මේ වගේම වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් hina වෙලා ලස්සනට ඉන්න. බයි.